Raj. Hi, Malum. How are you? We are going today where? Lunch. Lunch. Okay. The Special famous- restaurant. Special restaurant. ලංකාවේ රෙස්ටෝරන්ට් එකට යන්නේ අපි දවල්ට වැඩ කරන ගමන් කෑම කන රෙස්ටෝරන්ට් එක පෙන්වන්න යන්නේ. इधर जाके करेगा මේක තියෙන්නේ සිටි සෙන්ටර් එක සිටි සෙන්ටර් එකෙන් क्रॉस किया तो ये बिल्डिंग दोनों दिखा හින්දි සිටි සෙන්ටර් එකෙන් කෙලින්ම ඉස්සරහට එන්න ඕනේ. සිටි සෙන්ටර් මෝල් එකෙන් ඉස්සරහට ආපු ගමන් wait. බඩ පිරෙන්න කණ්ඩ දනක් තියෙනවා ලන්ච් එකට. ඒකට තමයි අපි යන්නේ. ඒකට කැරිෆෝ එකට ඩිස්කවුන්ට් එකක් තියෙනවා, ස්ටාෆ් ඩිස්කවුන්ට් තියෙනවා. ඔයාලා සිටි සෙන්ටර් ළඟපාත ඉන්නවනම් මේ රෙස්ටෝරන්ට් එකෙන් කන්න පුළුවන් බුෆේ තියෙනවා. අන්ලිමිටඩ් බුෆේ එකක් තියෙනවා. ඔයාලා එනවනම් සිටි සෙන්ටර් එකට ආවා සිටි සෙන්ටර් එකෙන් කෙලින්ම මේ කල් ලයිට් එකෙන් පාර පයින්න ඕනේ. මම වෙන්න මාත් එක්ක යම රෙස්ටෝරන්ට් එකක බලනවා මම කියන වේටර් කෙනෙක්ට පඩිය කොහොමද කැෂියර් කෙනෙක්ට කොහොමද පඩිය කියලා බලනවා රෙස්ටෝරන්ට් එකට කොහොමද ජොයින් වෙන්නේ කියලා මම අහලා බලන්න වීඩියෝ ඉවරනකන් ඉන්න මම විස්තර කරනවා ඔයාලට දෙන්නම් අනේ කෙලින්ම පාර පැනලා මෙතන ආවට පස්සේ මේ තියෙන්නේ සිටි සෙන්ටර් එක කැරිෆෝ එක. කැරිෆෝ එකේ ඉස්සරහට කෙලින්ම ආවනම් පාර පැන්න නම් හරි. මේක හොයාගන්න ලේසි මේ කඩේ. මේක අන්ලිමිටඩ් බුෆේ එකක් තියෙනවා. ඊට පස්සේ මේ පාර දිගේ මම විදගෙන යන්න තියෙනවා. හරිද? අතරින් කහයිරෙන් පාර පැන්නා. ඉතින් විදගෙන යන්න තියෙනවා. අපි කියලා බලමු. සෑම කොහොමද කියලා. ගොඩක්ම මම මේ වීඩියෝ එක කරන්න හේතුව තමයි මොකද වෙලොන් රෙස්ටෝරන්ට් එක කියන්නේ ලංකාවේ රෙස්ටෝරන්ට් එකක්. ඉතින් වේටර් කෙනෙක්ට හරි කැෂියර් කෙනෙක්ට හරි ජොබ් එකක් හොයාගන්න පුළුවන් වේද කියන එකත් මම ඔයාලට අරන් එන්නම්. මොකද අපි යාළුවෙන් අහලා බලමු කොහොමද අලුතෙන් ආපු කෙනෙක් මේකට ජොයින් වෙනවා නම් ජොබ් එකකට කොහොමද කියන එක. famous Sri Lankan restaurant. Velon restaurant. Let's go inside. වෙලාව රෙස්ටෝරන්ට් ලංකා රෙස්ටෝරන්ට් එකක් මේක. දැන් වෙනකන් කෑම ගන්න පුළුවන්. සෙන්ටර් එක එතකොට කියලා බලමු. බුෆේ දෙකක් තියෙනවා. එක තමයි රයිස් ඇන්ඩ් කරි එක. ඉතින් දර්ශන පොලොස් තිබ්බා රාතුවක් තිබ්බා. Mr. CB, how are you? ගොඩක්ම ලංකාවට වඩා ඉන්දියාව අය නේපාල අය අපේ කළු කට්ටිය ඔක්කොම ඇවිල්ලා මේකෙන් කනවා. ඉතින් මේකෙන් ප්‍රයිස් එක වෙන්නේ ඉතින් මාස් මාළුත් එක්ක කනවා නම් රියල් 18ක්. ඒක ඩිස්කවුන්ට් එක දැම්මම රියල් 14ක් තමයි වෙන්නේ. It's not coming full, Malum. මම මේ දවස්වල ඩයට් ඉන්න වැඩි බෙදා It will ගන්න. coming full. You can take. හොඳටම නැති වෙනකන් කෑවා. වෙලොන් රෙස්ටෝරන්ට් එක තමයි මේ ලංකා රෙස්ටෝරන්ට් එකක්. තමයි ලංකාවේ වෙලොන් රෙස්ටෝරන්ට් එක ගොඩක් ප්‍රසිද්ධ රෙස්ටෝරන්ට් එකක්. ඉතින් මේකට ජොයින් වෙන විදිහත් මම එහෙම බලන ඉන්න කෙනෙකුට ජොබ් එකක් හොයන කෙනෙක්ට මේක වැදගත් වෙයි කියලා හිතුවා. මම ඉතින් ඉන්න කැෂියර් කෙනෙක් අහලා බැලුවා කොහොමද මේ ජොයින් වෙන්නේ කියලා. එයාලා කියන්නේ වෙලොන් රෙස්ටෝරන්ට් හෙඩ් ඔෆිස් එක එහෙම නැත්නම් ඔෆිස් එක තියෙනවා සල්ව රෝඩ් එකේ. ඒකට ගිහලා CV එකක් දුන්නොත් එයාලා එක්ස්පීරියන්ස් තියන අයව වේටර් ජොබ් එකකට එහෙම නැත්නම් කැෂියර් ජොබ් එකකට ගන්නවා කියලා තමයි කියන්නේ. ඒ ඉන්ෆර්මේෂන් එකත් මම අරන් ආවා. ඉතින් අද වීඩියෝ එකේදී ඔය ටික තමයි මම බලන්න අරන් ආවේ. දීලෙන් ජය වේවා. මේකේ සැලරිස් ගැන එහෙම නැත්නම් කැෂියර් කෙනෙකුට වේටර් කෙනෙකුට දෙන පඩිය සැලරි එක කොහොමද කියලා මම කමෙන්ට් එකක් දාන්නම්. එහෙම නැත්නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න මම ඒ විස්තර දෙන්නම්. මොකද හරියටම ඩීටේල්ස් එතන වැඩ කරන කෙනාගෙන් අහලා දෙන්න ඕනේ. සාමාන්‍ය විදියට නම් රෙස්ටෝරන්ට් එකක කෑම බීම දීලා ඉන්න දීලා 1800ක් 2000ක් අතර තමයි කැෂියර් කෙනෙක්ට දෙන්නේ. වේටර් කෙනෙකුට 1500ක් 2000ක් අතර වෙන්න ඕනේ. හරියටම කියනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මං හරියටම රෙස්ටෝරන්ට් එකේ අයියගෙන් අහලා පරිදාන වේටර් කෙනෙක්ට අනිවාර්යෙන් 1200ක් 1800ක් අතර අනිවාර්යෙන් හම්බ වෙනවා.